Hi everyone. 2026 අවුරුද්දේ මේ අපේ පළවෙනි ගමන. ගෙදරින් පිටත් වෙද්දිත් 7:05 වුණාට ඒ වෙද්දිත් ඉර තිබුණ හැංගිලා. සදර්න් හයිවේ එකෙත් සෑහෙන දුරක් යනකම්ම මීදුම තිබුණා. සමහර දවස්වලට වැඩ 2-3ක් බැලන්ස් කරගන්න විදිය තමයි මේ. නිවාඩු කාලේ ඉස්කෝලේ පන්තියකට දෙන ටියුට්ස් වල ප්‍රූෆ් බලයි මම ගියේ. මත්තලින් එක්සිට් වෙලා අපි වෙනද වගේම තැමිලි ගෙඩියකුත් අරගත්තා. මේ අපි ඉන්නේ ලුණුගම්වෙහෙර ජලාශ ළඟ. ජලාශ බැම්ම දිගටම කොක්කු හිටියේ හරියට නිකන් සුදු පාට හතු පිපිලා වගේ. ඒ වෙද්දි නම් අවුව හොඳටම සැරයි. අපි මුලින්ම කතරගම පූජා භූමියට තමයි ගියේ. අපි ගියේ සතියේ දවසක. ඒ නිසා ඉතින් නිවාඩු දවසක වගේ සෙනඟ ගොඩක් හිටියේ නෑ. ඒක අපේ හිතට හරිම නිදහස් හැඟීමක් ඇති කළේ. ඒ නිදහස් බව නිසාම අපි හිතුවට වඩා වැඩි වෙලාවක් කිරිවෙහෙර ළඟ ගත කළා. වතාවත් ඉවර කරලා කාර් පාක් එකට යන්න කලින් මැණික් ගඟ ළඟටත් ටිකක් ගියා. අපි කාලෙකින් සෙල්ල කතරගම පැත්තට ගිහින් තිබුණේ නැහැ. මේ සැරේ අපි සෙල්ල කතරගම පැත්තටත් ගියා. මේ වැල් පාලමට දැන් නම් ඇතුල් වෙන්න බෑ. මැණික් ගඟ මෙතනදිත් හරිම ලස්සනට ගලාගෙන යනවා. අතරමඟදී ලන්ච් එකත් අරගෙන අපි දැන් යන්නේ නවතින්න ලෑස්ති කරපු තැනට. මේ අපි මෙහි ස්ටේ කරන 3 වෙනි වතාව. ඔය ඉස්සරහින් පේන යාල වනෝද්‍යානය. යාල වනෝද්‍යානයත් එක්ක වැටකින් වෙන් වෙලා තියෙන එකෝ ටීම්ස්ලාගේ බිග් ගේම් කැම්ප් එකක තමයි අපි මේ සැරේත් නවතින්න තීරණය කළේ. අලුත්ම තැනක් නොවුනත් හැම දවසක්ම අලුත් විදිහට දකින්න කැමති අපි මේ සැරේ අපේ අත්දැකීම තවත් වීඩියෝ එකකින් ගේන්නම්.